ඔයා නොදන්නව වුණාට හැමෝම ඔයාව පාලනය කරනවා. ඔව් ඒක ඇත්ත. හායි කොහොමද ඉතින් ඔයාලට? ඔයා බලනවා ඇති මොකක් ගැනද මේ කියන්නේ කියලා. මතක් කරලා බලන්න ඔයා ඊයේ කවුරු හරි ඔයාට නෝන්ඩියට කියපු දෙයකට ඔයා ඊයේ මුළු දවසම ඒක ගැන හිත හිටපු හැටි. ඔයා සමහර දවස්වලට කෙනෙක්ව බලන්න යද්දි ලස්සනට ඇඳගෙන ගියා මතකද? ඒ කෙනාට පේන්නේ නේද? ඔයා මොකක් හරි වැඩක් කර ඉද්දී එන නොටිෆිකේෂන් එක බලන්න ඔයා කර ඉන්න වැඩෙත් පැත්තක දානවා නේද? ඉතින් සාදරයෙන් පිළිගන්නවා ඔයාවත් මේ රූකඩ ලෝකෙට. ඔයා නොදන්නව වුණාට මේ ලෝකේ තියෙන බාහිර දේවල් ගොඩකින් ඔයාව පාලනය වෙලයි තියෙන්නේ. ඔයා TikTok එකේ පාන්දර 2ට දකින කොරියාවේ මිනිස්සෙක් කෑම කන වීඩියෝ එකක් දැකලා ඔයාටත් නිකම්ම බඩගිනි හැදෙනවා. ඉතින් ඔයත් කුස්සියට ගිහිල්ලා තියෙන වලන් ටික පෙරලලා හරි මහා පාන්දර කෑම ගිලිනවා. බලන්න ඔයාව පාලනය කරේ මිනිස්සයා නේද? ඔයා වෙනදට වඩා හොඳට ඇඳගෙන යන්නේ කාට හරි පේන්න නම් ඔයාව එතනත් පාලනය කරලා තියෙන්නේ ඒ කෙනා නෙමෙයිද? කවුරු හරි ඔයාව තරහ ගැස්සුවොත් තරහ අරගෙන අනික් අතට යට බැනලා දවසම පුපුර ඉන්නෙත් ඒ මිනිසයා හින්දා නේද? අද වහින හින්දා වැඩට යන්න කම්මැලි කියලා ඔයා වැඩිපුර පැය භාගයක් විතර නිදාගෙන අන්තිම මොහොතේ පරක්කු වෙලා දඩි බිඩි ගාලා ලෑස්ති වෙනවා. ඔයා Facebook එකේ දාපු ෆොටෝ එකකට යාළුවෙක් දාපු කුජීත කමෙන්ට් එකක් හින්දා ඔයාගේ දවසම මූඩ් එක අවුල් යනවා. ඔයා ඊයේ රෑ ඔයාගේ ක්‍රෂ් එකට දාපු මැසේජ් එකට යා රිප්ලයි කරන නොකරන එකත් ඔයා ඉස්සරහට ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරනවා. මොකද ඒ වගේ මෝඩ අයත් අපි අතරේ ඉන්නවා. ගොඩක් වෙලාවට අපේ මොලේ වැඩ කරන්නේ එක්තරා ඔටෝම සිද්ධ වෙන පැටර්න් එකකට. විද්‍යාඥයෝ කියන විදිහට අපේ හැඟීම් සිතුවිලි අපි හැසිරෙන විදිය 95%ක් වගේම කන්ට්‍රෝල් කරන්නේ මේ සබ්කොන්ෂස් මයින්ඩ් එකෙන්. ඒ කියන්නේ ඔයාට දැන් මේ වෙලාවේ තේරෙන්නේ නැති සමහර හැසිරීම් තියෙනවා. ඒවා හිතාමතා නෙමෙයි, හිබේම තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒවා පාලනය කරන්නේ මෙන්න මේ මනසෙන් තමයි. උදාහරණයක් විදිහට කවුරු හරි ආව තරහ ගැස්සුවාම ඔයාට ඉක්මනටම තරහ යන්නේ. ඔයා හිතලා තරහ ගන්නව නෙමෙයි. මෙන්න මේ මානසික ක්‍රියාකාරීත්වයෙන් හින්දා තමයි එහෙම සිද්ධ වෙන්නේ. ඊළඟට අපේ මොලේ නියුරෝන જાතියක් තියෙනවා මිරර් නියුරෝන්ස් කියලා. මෙන්න මේකින්ද තමයි සමහර වෙලාවට ඔය කවුරු හරි hina වෙනකොට ඔයාටත් ඔටෝම hina යන්නේ. සහ කවුරු හරි ඇනුම් යවද්දි ඔයාටත් ඇනුම් යන එකත් මේකට ටිකක් සමානයි. ඉතින් මේ වගේ ඔයාගේම මොලෙන් සහ බාහිරින් ඔයාට ඇතිවෙන බලපෑම් හරියට සෝෂල් මීඩියා මිනිස්සු වගේ එක දේවල් හින්දා ඔයාව නිකම්ම පාලනය වෙනවා. ඔයා කන්නේ මොනවද, අඳින්නේ කොහොමද, හැසිරෙන්නේ කොහොමද කියලා මේ එක දේවල් ඔයාව පාලනය කරනවා. ඒ වුණාට මං කිව්වොත් ඔයාට ඒක නවත්තන්න පුළුවන් කියලා. හැබැයි අපිට නවත්තන්න බැරි දේවලුත් තියෙනවා. ස්වභාවිකව ලෝකෙ සිද්ධ වෙන දේවල් කාටවත්ම පාලනය කරන්න බෑ. හරියට අද වහිනවනම් ඔයාට ඒක නවත්තන්න බෑනේ. හැබැයි වැස්ස නිසා ඔයා වැඩට යන්න පරක්කු වෙන එක නම් ඔයාට නවත්තන්න පුළුවන්. ඔන්න මේ පාලනයෙන් මිදෙන හැටි ගැන ක්‍රම 3ක් තමයි අද කියලා දෙන්න යන්නේ. පළවෙනි එක තමයි ඔයාගේ ඇටෙන්ෂන් එක ඔයාම කන්ට්‍රෝල් කරන්න. වටේ පිටේ සිද්ධ වෙන ගොඩක් දේවල් වලින් ඔයාගේ ඇටෙන්ෂන් එක ඒවට නිකම්ම ඇදිලා යනවා. ඊට පස්සේ ඒක තමයි ඔයාව පාලනය කරන්නේ. මෙන්න මේ අවධානයේ කන්ට්‍රෝල් එක ඔයාගේ අතට ගත්තොත් අහස කඩන් වැටුණත් ඔයා කඩන් වැටෙන්නේ නැහැ. ඉතින් මේකට ඔයාට පුළුවන් වැඩක් නැති නොටිෆිකේෂන්ස් ඕෆ් කරගන්න. සහ වැදගත්ම දේ වෙන්නේ ඔයාගේ මයින්ඩ් එක ඔයාම පාලනය කරන එක. ඒක ප්‍රැක්ටිස් කරන්න ඔයාට පුළුවන් මොකක් හරි දෙයකට රියැක්ට් කරන්න කලින් එහෙම නැත්නම් ඇක්ෂන් එකක් ගන්න කලින් ඔයාගෙම ප්‍රශ්නයක් අහලා බලන්න. මේක මට මේ වෙලාවේ වැඩකට ඇති මගුලක්ද කියලා ඔයාගෙම අහලා බලන්න. ඉතින් එතකොට ඔයාට නිකම්ම උත්තරේ හම්බෙනවා. ඔන්න දෙවෙනි එක තමයි ඔයාගේ මනසේ සීමාවන් හදාගන්න. ඔයාට පාලනය කරන්න බෑ ඔයාගේ පාලනයෙන් පිට දේවල්. හොඳම උදාහරණය තමයි කාලගුණේ. ඉතින් කාලගුණය වගේම තමයි මිනිස්සුත්. ඔයාට යාලවත් පාලනය කරන්න බෑ. කවුරු හරි ඔයාට හිත රිදෙන දෙයක් කියන එක, ඔයාව ජජ් කරන එක, ඒවට ඔයාට මුකුත්ම කරන්න බෑ. හැබැයි ඔයාට පුළුවන් එයාලා කියන කරන දේවල් ඔයාගේ ඔළුවට එන්න නොදී තියාගන්න. ඒකට තමයි මේ සීමාවන් හදාගන්න කියන්නේ. ඒ සීමාවෙන් එහාට ඔයා ගැන කාගේවත් ඔපිනියන්ස් ඔයාගේ ඔළුව ඇතුළට ගන්න එපා. එතකොට ඔයාට කවුරුත් කරන කියන ඒවට හිත රිද්ද ගන්න කල්පනා කර ඉන්න ඕන වෙන්නේ නැහැ. මේකටත් කලින් එක වගේම ඔයා ප්‍රශ්නයක් අහලා බලන්න. මේ මගුලට රියැක්ට් කරන්න ගියොත් මට තියෙන වාසිය මොකද්ද කියලා. කිසිම වාසියක් නැහැ. අවාසි විතරයි තියෙන්නේ. එතකොට මේකත් නිකම්ම නවත්තලා දාන්න ඔයාට පුළුවන්. ඔන්න අන්තිම එක තමයි ඔයාගේ වටිනාකම ඔයාම තීරණය කරන්න. ඔයාට ජීවිතේ ඇත්තටම වටින දේවල් මොනවද කියලා ඔයාම තීරණය කරන්න. වෙන අයගේ බලාපොරොත්තු තීරණ අදහස් වලට ඔයාගේ ජීවිතේ පාලනය කරන්න දෙන්න එපා.
තීරණයක් ගන්න කලින් ඔයාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නේ තමයි මගේ වටිනාකමට මේ දේ වටිනාකමක් දෙයිද කියලා. ඔයාව හැල්ලු වෙන බාල්දු වෙන ඔයාව තවත් ජීවිතේ බිමටම ඇදලා දාන දේවල් වලට බය නැතුව නෑ බෑ කියන්න පුරුදු වෙන්න. ඔයාගේ වටිනාකම ඔයාම තීරණය කරන්න. වෙන අයට ඒකට මැදිහත් වෙන්න දෙන්න එපා. මෙහෙමයි එහෙමයි කියලා ඔයාගේ පවුල කෙනෙක් වැඩිහිටියෙක් කියන දෙයකට නැහැ බෑ කියන්න කියලා නෙමෙයි මේ කියන්නේ. වටිනාකමක් දෙන්න නැති තැන් වලින් අයින් වෙන්න කියලා තමයි මේ කියන්නේ. ඔන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ පාලනය ඔයාගේ අතටම ගන්න. ඒ වුණාට අපිට 100%ක්ම ලෝකේ අපිව පාලනය කරන එක නවත්තන්න බෑ. ඒත් දැන් ඔයා දන්නවනේ නවත්තන්න පුළුවන් දේවලුත් තියෙනවා කියලා. ඉතින් අන්න ඒ දේවල් වලට රූකඩයක් වෙන්නේ නැතුව ඉන්න එක දැන් ඔයාට බාරයි. ඔන්න ඉතින් මම දැන් ඔයාව පාලනය කරන්න යන්නේ නැහැ. ඔයා කැමති නම් විතරක් මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මේ වගේම තවත් වීඩියෝස් බලන්න. ඔයාගේ තෙරපිස්ට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. එහෙනම් ගිහින් එන්නම්.